ඉතින් අද අපේ ටුවර් එකේ දෙවෙනි දවසේ. ඉතින් අපි දැන් ඔහියේ ඉඳලා හොටන් ප්ලේස් වලට ගිහලා නුවර එළියට ගිහිල්ලා එයින් ඊට පස්සේ නුවර සෙට් එකත් කොළඹ කට්ටියත් වෙන වෙනම යන්න අපි ප්ලෑන් කරන්න ගෙවල් වලට. ඉතින් අපි උදේම අපි කරන්නේ බයික් වල තියෙන අඩුපාඩු ටික හදා ගන්න. මොකද ඊයේ අපේ කේබල් එකක් හැදිලා කාන්තයි ආවේ මේ කේබල් එක දාන්න නැතුව ෆස්ට් එකේ දාගෙන ආවේ. ඊයේ වීඩියෝ එක කට්ටිය දකින්න ඉතින්. ඉතින් අපි බලමු දැන් අද උදේම කට්ටිය මොකද කරන්න යන්නේ කියලා. කට්ටිය මේක දෙලා දැන් කේබල් එක දාන්න හදන්නේ. ඉතින් විරාජ් තමයි ඉතින් අපේ බයික් ටුවර් එකේ ඉතින් හැම ටුවර් එකකම එයාලා මැකැනිකල් විදියට වැඩ කරන්නේ. එයා ඉන්නවා කියන්නේ ඉතින් ගෑරේජ් එකක් ඉන්නවා වගේ තමයි ඉතින්. මේ තමයි විරාජ්. එයා තමයි ඉතින් අපේ මැකැනික් වැඩ කරන්නේ. ඔක්කොම මොනවා හරි දෙයක් තිබ්බොත් එමේ මොනවා හරි කරලා බැරිම වුණොත් මිනිහා අපිව දාලා මිනිහා ආයේ පස්සේ ඇවිල්ලා බයික් එක හරි අරගෙන යන සුපිරි ඩයල් එක මොකක් හරි කරලා ගේම් එකක් ගහනවා. විරාජ් මොකෝ වෙලා තියෙන වැඩේ? කේබල් එක එල්ල තියෙන්නේ. ක්ලච් කේබල් නේ. ආපාර පොඩ්ඩක් දුෂ්කරයි. ඒ කේබල් එක ක්ලච් එක. මේ ඉන්නේ අපි හොටෙල් එකේ ලොකේෂන් එක. මේකේ 12 දෙනෙක්ට ඉන්න පුළුවන්. රුපියල් 15000යි. මාරම සිරා කෑම වෙනම ගන්න ඕනේ. කෑමත් මාරම හොඳයි, කෑමත් රසයි. පල්ලෙන් කන්ටැක්ට් නම්බර් එක දාන්නම්. ඔයාලත් ඇවිල්ලා මේ ප්ලේස් එකේ ඉඳලා යන්න. මාරම සිරා ලස්සන ප්ලේස් එකක්. ඒ වගේම හොඳයි. කිසිම කරදරයක් නැහැ. පාඩුවේ ඉඳලා පාඩුවේ යන්න පුළුවන් තැන. කන්ටැක්ට් ඩීටේල්ස් දාන්න. බලන්න කතා කරලා කට්ටිය. අද ඔන්න අපේ ටුවර් එකේ දෙවෙනි දවසේ අපි දැන් ටුවර් එක ඔල්රෙඩි ඔහියෙන් හොටන් ප්ලේස් එක පැත්තට ස්ටාර්ට් කරලා තියෙන්නේ. වෙදර් එක ගැන කතා කරොත් අද අවුව ටිකක් තියෙනවා. ඒකට සාපේක්ෂව සීතලක් තියෙනවා. මීදුමත් බානවා පොඩ. ඉතින් මම දැන් ඉන්නේ ඔහිය ස්ටේෂන් එක ළඟ. ඉතින් ලස්සන view එකක් තියෙන්නේ ඔහිය ස්ටේෂන් එකේ. අර පේන්නේ අර නායකයා ඔහිය ස්ටේෂන් එක හරිය. ඉතින් නාය ගියාට පස්සේ එතන කොන්ක්‍රීට් දාලා හදපු කෑල්ල තමයි ඒ තියෙන්නේ. ඉතින් අපේ බයික් සෙට් එක තමයි අර යන්නේ උඩින්. මම පොඩ්ඩක් පරක්කු වුණා. මම පහු කරේ ඔහිය ස්ටේෂන් එක. ඊළඟට අපිට ස්ටේෂන් එකක් ඉදලා හවු වෙන්නේ පට්ටිපොළි ස්ටේෂන් එක. මේ හරියනම් තාමත් හදලා නැහැ ඉතින්. අපි මේ ගමන ආරම්භ කරේ කළුපහනෙන්. කළුපහනේ යකාගේ පඩිපෙළ හරහා ඇවිල්ලා ඊට පස්සේ උඩවැරිය ටී ෆැක්ටරි එක පැත්තෙන් දාලා ඊට පස්සේ ඔහියට ඇවිල්ලා ඔහියේ නැවතිලා අද දැන් දෙවෙනි දවසේ මේ යන්නේ ඉතින්. ඔය කට්ටිය ඔල්රෙඩි දන්නා මගේ පළවෙනි ඩේ 1 එක බැලුවා නම් දැනටවත් ඔය කට්ටිය දන්නවා අපි කොහෙටද යන්නේ කියන එක. මාරම ලස්සනයි. අද වෙදර් එකත් මාරම සිරා. අපි දැන් ආව පාරේ අපිට ඔහිය පැත්තෙන් දාවට පස්සේ අපි ඊආවේ මේ පාරේ යකාගේ පඩිපෙළ පැත්තෙන් ඇවිල්ලා උඩවේරියේ වත්ත පාරෙන් ඇවිල්ලා මෙහින් තමයි ඔහියට ගියේ. අද අපි දැන් හොටන් තැන්නට යන්න තියෙන්නේ. මේ පාරෙන් උඩට තමයි යන්න තියෙන්නේ. ඕපනින් ටයිම් එකක් ගහලා තියෙනවා. උදේ 6 ඉඳලා හවස 4 වෙනකල් විතරයි එතන ඕපන් කරන්නේ ගේට් එක. මෙතන ගහලාම තියෙන එක. මේක පිස්සුද? යා ඉතින් අපේ කට්ටිය දැන් ඉස්සරහට ගිහිල්ලා ඉන්නේ. මම පොඩ්ඩක් පරක්කු වුණා වීඩියෝස් ටිකක් ගන්න ඕනේ හින්දා.
ඔන්න අපි දැන් ඉන්නේ හරියට හොට් තැන්නේ ඔය පැත්තෙන් ඉඳලා ආවම මෙතන නිකන් අයිකනික් ප්ලේස් එකක් වගේ තමයි තියෙන්නේ. පෝස්ට් කරනවා වීඩියෝස් ගන්න. අද අපිත් මෙතන නැවතුවා. පාරම ලස්සනක් තියෙන වටේට විදුම දාන. විදුම ලස්සනක් තියෙන්නේ. අවුව තිබ්බට සීතලෙන් එක කව වෙලා යනවා ඉතින්. ඒගේ ලස්සන view එක තමයි අද අපි ඉන්නේ ඉතින්. ඊට පස්සේ තියෙන මම ආව බයික් සෙට් එක. ඔයාලා දන්නවා දැනටමත් ආව බයික් ටික. දැන් ඉතින් මේ අපි ඉන්න හරියට මීදුම හොඳටම බාලා තියෙන්නේ. දැන් අපි යන්න හදන්නේ හොට් ප්ලේස් පැත්තට. ඉතින් මෙතන ටිකට් එකක් ගන්න ඕනේ. ටිකට් එක මම හිතා රුපියල් 500ක් විතර එනවා. අපි ටිකට් එක අරන් බලමු. එතන තමයි හෝටල් දැන්න මේන් ගේට් එකේ තියෙන්නේ. ඉතින් මේ ගේට් එකෙන් අපි ටිකට් එකක් අරගෙන තමයි හෝටල් දැන්න ජාතික උද්‍යානයට ඇතුල් වෙන්න තියෙන්නේ. මොකෝ සිද්ධිය? කීයද කාන්තේ ටිකට් එක? කීයක් එනවා? ඕනේ ඉතින් අපි මෙතෙන්ට ආවට පස්සේ මේ ටිකට් කවුන්ටරෙන් ටිකට් ගන්න ඕනේ. ඉතින් ටිකට් එකක් මේ එන්ට්‍රන්ස් එකෙන් ගන්නවා නම් බයික් එකකට 230ක් එනවා. ඉතින් ඔහියට එනවා කට්ටියට. ඔහිය සිට වට්ටිපොළ මාර්ගයේ පෙරවරු 6 සිට පස්වරු 4 දක්වා ඊට පස්සේ කිසිම කෙනෙක්ට එන්ට්‍රන්ස් වීමේ හැකියාවක් නැත. අපි දැන් මෙතන ටිකට් එකක් ගත්තා රුපියල් 230ක ටිකට් එකක් තමයි එක්කෙනෙක්ට වෙන්නේ බයික් එකකට. ඔන්න එහෙනම් අපි හොටන් තැන්න ජාතික වනෝද්‍යානයට මෙතනින් එන්ට්‍රස් වෙන්න තමයි යන්නේ.
ඔන්න ඉතින් අපි ෆයිනලි ආවා ලෝකාන්තේ එන්ට්‍රස් එක ගාවට. ඉතින් මෙතනින් තමයි ලෝකාන්තේ බලන්න යන්න පුළුවන්. ඉතින් ටිකට් එකක් අරගෙන ඉතින් අපි නම් යන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද හේතුව අපි දැන් ආපහු අබේල පැත්තට යන්න ඕනේ. ඉතින් අපි මෙන්න මේ ඔහිය පැත්තේ ඉඳලා තමයි අපි ආවේ. ඔන්න ඔය පාර දිගේ ඇවිල්ලා ඊට පස්සේ මෙතනින් අපි මෙන්න මේ පාර දිගේ අබේල පැත්තට යන්න තියෙන්නේ. ඉතින් මේක ගත්තොත් එහෙම මෙතන ඉඳලා ඔහිය පැත්තට සහ හපුත්තඩේට බදුල්ල ඒ පැත්තට යන්න පුළුවන්. මෙතන ගහලා තියෙන බෝඩ් එකකුත්. ඉතින් අපි හදන්නේ මෙතන තියෙන කැන්ටින් එකෙන් රසම රස තේක බීලා මොන හරි කාලා ඊට පස්සේ අපි යන්නේ. ඉතින් අපිට පේන්න නම් මේ වෙනකොට කොහෙත්ම ගෝනෙක් නැහැ. ඉතින් දුර ඉන්න එක්කෙනෙක් අපි බලමු එයා කොහොමද ඉන්නේ කියලා zoom කරලා මොන හරි හපහපා ඉන්නවා. ඉතින් ඔන්න ඔය එක්කෙනා තමයි අපි දැක ගන්න පුළුවන් එකම එක ගෝන්න මේ හොටන් ප්ලේස් ආවට පස්සේ. වීදුම දාලා ඉස්සරහ යන එක්කෙනා පේන්නේ නැති තරමටම වීදුමක් තියෙනවා. ඉතින් මේ තමයි හොටන් ප්ලේස් ජාතික වනෝද්‍යානයේ ඔයාලට අබේල පැත්තෙන් එනකොට තියෙන එන්ට්‍රන්ස් එක. ඉතින් මෙතනින් තෝ කට්ටියට පුළුවන් ටිකට් එකක් අරගෙන ඇතුල් වෙලා ඔහිය පැත්තෙන් එක්සිට් වෙන්න. අපි අද වෙන්නේ ඔහිය පැත්තෙන් ඇවිල්ලා අබේල පැත්තට එක්සිට් වෙන්න තමයි අපි අද ආවේ. අපේ කට්ටිය සෙට් එක ඉන්න මම එනකල් මම පොඩ්ඩක් ඉතින් වීඩියෝ ගන්න හින්දා කට්ටිය දන්න පොඩ්ඩක් පරක් වෙලා ආවේ කියලා.
පට්ටිපොළ ස්ටේෂන් එකේ ඉඳලා කොච්චි ආයි කියලා කිව්වා. ඉතින් අපි ඒ ඉඳන් නවත්තලා තියෙන බයික් එක. ඒ ස්ටේෂන් එකේ මේ පැත්තෙන් තමයි එන්න තියෙන්නේ. කොච්චිය ස්ටේෂන් එකේ පැත්තේ තියෙන්නේ. හැබැයි කොච්චිය කොයි පැත්තෙන් එනවද කියලා අපි දන්නේ බලමු. ඔන්න ඉතින් දැන් අපි ඉන්නේ පට්ටිපොළ වහුවෙලා ආවට පස්සේ අබේ වෙලා. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට පුළුවන් අබේ වෙල බලන්න, අබේ වෙල ෆාම් එක උනත් බලන්න යන්න පුළුවන්. ඉතින් අපි නම් අද යන්න ප්ලෑන් කරලා නැහැ. හැබැයි අපි මෙතනදී දෙනවා රසම රස කිරි එකක්. ඒක මාරම රසයි, ෆ්‍රෙෂ් කිරි එකක් දෙන්නේ. ඉතින් අපි ඒක බීලා ඉවර වෙලා පොඩි රෙස්ට් එකක් අරගෙන ඊට පස්සේ අපි නූරෙලිය පැත්තට තමයි යන්නේ. ඉතින් නූරෙලියට කොහොම හරි යන්න ඕනේ. මොකද අපේ දැන් පෙට්‍රල් බයික් වල ගොඩක් අඩුයි. ඉතින් පෙට්‍රල් ටික ගහගෙන ඉවර වෙලා ඊට පස්සේ අපි දෙවැත්තට බෙදලා යන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් දැන් අපි ඉන්නේ හරියටම අබේ වෙල. ඔන්න ඉතින් අපි ෆයිනලි ආවා නුවරඑළියට. මෙතනදී අපි අපේ ගමන එන් කරන්න යන්නේ. අපේ කට්ටියට අපි ඉතින් සමු දීලා කට්ටිය දෙපැත්තට යන්න යන්නේ. ඉතින් නුවරින් අපේ ගයන්න අයියා විරාජ්, ඒ වගේම සරත් අයියා, මේ කට්ටිය, ඒ වගේම අපේ මදුෂාන් මල්ලි, ජනිත් මල්ලිත් ආවේ නුවරින්. ඉතින් අපි කොළඹින් ආවේ සුමීර, කාන්ත අයියා, ඊට පස්සේ නෙවිල් අයියා සහ මම. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමේ බලාපොරොත්තුෙන් අපි සමු ගන්නවා. අපි සිලොන් රයිඩර්ස් ක්ලබ් එකෙන්. ඒ වගේම මගේ YouTube channel එක Travel with Priya subscribe කරලා තියාගන්න. මොන හරි තියෙනවා ඔයාලට දැනගන්න පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් ජය වේවා.